ආයුබෝවන් මම ජෝතිර්වේදී චන්ද්‍ර හේවාගම ජුනි මාස 29 වෙනි දින අලුයම 4:29ට බුධ ග්‍රහයා කටකයේ වක්‍ර වෙයි. ඒ අනුව ඔබේ ලග්නයට බලපාන ආකාරය බුධ වක්‍ර වීම මේෂ ලග්නයට. මේෂ ලග්න අයගේ 4 වන භාවයට බුධ වක්‍ර වෙලා කටකයේ ඉන්නවා. ගුරුත් එතනම උච්චයි. gedara දේපල වාහන මව සම්බන්ධ පරණ වැඩ ආයෙත් මතුවෙනවා. ලියකියවිලි ඇග්‍රිමන්ට් පරක්කු වෙනවා. හිතේ නිවසේ අවුල්. හැබැයි ගුරු උච්ච නිසා gedara ලොකු කෙනෙක්ගෙන් හොඳ උපදෙසක් ලැබෙනවා. කේන්තියෙන් gedara අයත් එක්ක වාද කරන්න එපා. කුජ 12 වෙනි භාවයේ නිසා වචන නිසා සල්ලි නාස්ති වෙන්න පුළුවන්. පරණ ගෙය අලුත් වැඩියා කරන්න කාලය. අලුත් ගෙයක් වාහනයක් ගන්න එපා. බුධ වක්‍ර වීම වෘෂභ ලග්නයට. වෘෂභ ලග්න අයගේ 3 වෙනි භාවයට බුධ වක්‍රයි. කුජ තමන්ගේම පළවන භාවයේ. සහෝදරයෝ අසල්වැසියෝ එක්ක පරණ තරහ ආයෙත් මැසේජ් ඊමේල් කොන්ට්‍රැක්ට් වලට වැරද්ද. ගමන් පරක්කුයි. කතා කළොත් රණ්ඩු. සමාජ මාධ්‍ය තුලට YouTube FB මැසේජ් වලට මැසේජ් දමන විට 3 පාරක් චෙක් කරන්න. කුජ නිසා වචන තියුණුයි. කතා කරන වචන වලින් පරිස්සම් වන්න. රෝහල් වල දවස් ගණන් නතර වෙන්න වෙයි. බුධ වක්‍ර වීම මිථුන ලග්නයට. මිථුන ලග්න ඔබගේ දෙවන භාවයට බුධ වක්‍රයි. පළවන භාවයේ රවි සහ චන්ද්‍ර. කතා බහ වචන සල්ලි පවුලේ අය නිසා ප්‍රශ්න. කට වැරදීමකින් නමට කැලලක් එන්න පුළුවන්. බැංකු වැඩ බිල් පරක්කු වෙයි. මේ කාලයේ කවුරුත් එක්ක සැර වචන කියන්න එපා. ව්‍යාපාරික ගනුදෙනු අත්සන් කරන්න එපා. ප්‍රසිද්ධ වෙන කාලය. හැබැයි පරණ ව්‍යාපාරයක් අලුත් විදියට හැදුවොත් ඔබ දිනුම්. බුධ වක්‍ර වීම කටක ලග්නයට. කටක ලග්නය ඔබගේ පළවෙනි භාවයේ ලග්නයට බුධ වක්‍ර වෙලා. ගුරු උච්චයි ශුක්‍ර සතුරුයි. බුද්ධිය පරක්කුයි. මතකයේ අවුල්. තීරණ ගන්න බැරි හිත අවුල්. ආදරය සෞඛ්‍ය සල්ලි වියදම් වෙනවා. ලොකු තීරණ සැට්කම් විවාහ කතා පරක්කු කරන්න වෙනවා. වාසනාව ගුරු උච්ච නිසා ලොකු අමාරුවකින් බේරෙනවා. ගුරුවරයෙක් නීතිඥයෙක් උදව් කරයි. බුධ වක්‍ර වීම සිංහ ලග්නයට. සිංහ ලග්න ඔබගේ 12 වෙනි භාවයට බුධ වක්‍රයි. කේතු තමන්ගේ ලග්නයේ. වියදම් රෝහල් විදේශ නිନ୍ଦ නැතිවීම තාක්ෂණික සතුරෝ කරදරේ මටයි. රහස් දේවල් කිසිවක් කාටවත් කියන්න එපා. වංචාවලට අහු වෙන්න පුළුවන්. තමන්ට පාඩු වෙන දේවල් නවත්වන්න. ප්‍රසිද්ධිය නවත්තන්න. විදේශ වැඩ හදන්න හොඳම කාලය. බුධ වක්‍ර වීම කන්‍යා ලග්නයට. කන්‍යා ලග්න ඔබගේ 11 වෙනි භාවයට බුධ වක්‍රයි. බුධ ඔබේ ලග්නාධිපති. ආදායම් පරක්කු වෙයි. යාළුවෝ බලාපොරොත්තු කඩනවා. ඔළුව අවුල්. මොලේට බර වැඩි. අලුත් ව්‍යාපාර ගනුදෙනු වලට මුදල් යට කරන්න එපා. පරණ සේවාදායකයෙකුගෙන් පරණ ඇණවුම් එකකින් සල්ලි එනවා. මොලේ පාවිච්චි කර වැඩ කරන්න. ඔබට ජය ලැබෙයි. බුධ වක්‍ර වීම තුලා ලග්නයට. තුලා ලග්න ඔබගේ 10 වන භාවයට බුධ වක්‍රයි. සිකුරු 4 වන භාවයේ සතුරුයි. රාජකාරී කරන ස්ථානයේ වැඩ කටයුතු වල වැරදි ඔබ පිට පැටවෙන්න පුළුවන්. ඉල්ලාස්වීම් පැමිණිලි කිරීම වගේ වැඩ කරන්න එපා. එය ඔබටම කරදරයක් වෙන්න පුළුවන්. රාජකාරී හරියට කළත් උසස් වීම ප්‍රමාද වෙන කාලයක්. බුධ වක්‍ර වීම වෘශ්චික ලග්නයට. වෘශ්චික ලග්නයේ 9 වෙනි භාවයට බුධ වක්‍රයි. උසස් අධ්‍යාපනය ගමන් බිමන් නීති ප්‍රශ්න පියා සමග ප්‍රශ්න බුධගේ වක්‍රය හේතුවෙන් ඔබගේ ලිපි ලේඛන අතුරුදහන් වෙන්න පුළුවන්. නීති ලියකියවිලි කොන්තරාත්තු අත්සන් කරනකොට නීතිඥවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කරන්න. පරණ පාඨමාලාවක් පරණ ගමනක් ආයෙත් පටන් ගන්න සුබයි. බුධ වක්‍ර වීම ධනු ලග්නයට. ධනු ලග්න අයගේ 8 වන භාවයට බුධ වක්‍රයි. හදිසි වියදම් ණය රක්ෂණ බදු සැත්කම් වංචාව හැක්කිරීම OTP වංචා වැඩි. නොදන්න ලින්ක් ක්ලික් කරන්න එපා. සල්ලි ණයට දෙන්න එපා. ඉන්ෂුරන්ස් ක්ලේම් ටැක්ස් රීෆන්ඩ් පරණ ණය බේරා ගන්න හොඳම කාලය. බුධ වක්‍ර වීම මකර ලග්නයට.
මකර ලග්න ඔබගේ 7 වන භාවයට බුධ වක්‍රයි. සනි තමන්ගේ 3 වන භාවයේ. පාර්ට්නර් බිරිඳ ස්වාමියා එක්ක වැරදි වැටහීම් ඇග්‍රීමන්ට් සම්බන්ධතා අවුල්. ඒ අතර වෙන්වීමේ කතා පරිස්සමෙන්. දික්කසාද හවුල්කරුවන් කැන්සල් කරගන්න එපා. වචන බලාගෙන කතා කරන්න. පරණ හවුල්කරුව එක්ක ආයෙත් හරියට කතා කරලා ප්‍රශ්නය නිවැරදි කරගන්න. හොඳම කාලය. බුධ වක්‍ර වීම කුම්භ ලග්නයට. කුම්භ ලග්න ඔබගේ 6 වන භාවයට බුධ වක්‍රයි. රාහු 1 වෙනි භාවයේ. රෝග, ණය, සතුරෝ, ආයතන ප්‍රශ්න වැඩ ගොඩ ගැහිලා. වෛද්‍ය පරීක්ෂණයක් කරගන්න. කෑම ගැන පරිස්සම් වෙන්න. පරණ ණය ගෙවන්න, රැකියාව මාරු කරන්න, සතුරා පරාජය කර ඔබට දිනන්න පුළුවන්. බුධ වක්‍ර වීම මීන ලග්නයට. මීන ලග්න අයගේ 5 වෙනි භාවයට බුධ වක්‍රයි. සනි 1 වෙනි භාවයේ. දරුවෝ ආදරය මනස බරයි. වගකීම් වැඩි. ආදර සබඳතා ආත්වලට අහු වෙන්න එපා. පසුගිය සියල්ල නැවතත් කරන්න. පරණ ව්‍යාපාර බිස්නස් අදහස් ඉවත් කරන්න. සියලුම ලග්න වලට අලුත් වැඩ නවත්වන්න, පරණ වැඩ හදන්න. ආයුබෝවන්. ඔබට සුබ දවසක්.